Humanoid robots එහෙමත් නැත්නම් මිනිස්සු වගේ රොබෝවරු නිර්මාණය කරන්න මිනිස්සු ගොඩක් කාලෙක ඉඳලා උත්සාහ කරනවා. ඉතින් මේ කාලය ඒ උත්සාහ ගොඩක් සාර්ථක වෙමින් පවතින කාලයක්. Humanoid රොබෝවරු නිර්මාණය කිරීමේදී ලෝකයේ තියෙන ප්‍රධාන ආයතනයක් තමයි Boston Dynamics කියන්නේ. මෙයාලා සාර්ථක ලෙස අවුරුදු 10ක පමණ කාලයක් ඇට්ලස් කියලා රොබෝවක් සාර්ථකවත් හදා බලනවා. නමුත් මේ රොබෝවට 2024 අප්‍රේල් මාසයේ මේගොල්ලෝ සමුදීලා අලුත් ඇට්ලස් කෙනෙක්ව හඳුන්වා දෙනවා. මේ අලුත් ඇට්ලස් නම් පරණ ඇට්ලස්ට වඩා ගොඩාක් කාර්යශූරයි. Boston Dynamicsලා ඔහොම වැඩේ කරගෙන යනකොට මෙන්න Unitree Robotics කියලා සමාගමක් 2024 මැයි මාසයේ හඳුන්වා දෙනවා Unitree G1 කියලා රොබෝවක්. මේ රොබෝවේ හැකියා නම් විශ්මිතයි. Boston Dynamics ලගේ ඇට්ලස්ටත් වඩා මේ රොබෝ කාර්යශූර බව නම් පේනවා. ඒ විතරක් නෙවෙයි. Unitree G1 රොබෝලා දෙන්නෙක් බොක්සිං ගහගන්න වීඩියෝවක් පවා පසුගියදා ඔවුන් විසින් නිකුත් කරා. මේ නිසා Unitree G1 මේ වෙනකොට ලෝකයේ ගොඩාක් ප්‍රසිද්ධයි. ඉතින් Boston Dynamics කියන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ සමාගමක් වන අතර Unitree Robotics චීනයේ සමාගමක්. හැමෝම දන්නවනේ මේ රටවල් දෙක අතර මේ වන විට විශාල තාක්ෂණික යුද්ධයක් තියෙනවා. ඉතින් මේකට ඉලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ ඔප්ටිමස් කියන රොබෝවත් එකතු නොකර බැහැනේ. මොකද ඔප්ටිමස් රොබෝවත් ඇට්ලස් හා Unitree G1 කියන දෙන්න තරම් කාර්යශූර නොවුනත් ඒ දෙන්න පස්සෙන් එනවා. ටෙස්ලා නිකුත් කරපු වීඩියෝ බැලුවම පැහැදිලි වෙන්නේ එයාලා ඔප්ටිමස්ගේ අතේ ඇඟිලි වලට ලොකු අවධානයක් දීපු බව තමයි.